ගමක හැන්දෑ වෙලාවේ හවස් යාමේ ලස්සන කාන්තාවක් යනවා ගමනක් ගෑන් ළමයි අහගන්න. ඉස්සර අඳින්නේ මිනිස්සු මේ ගෑනු කට්ටිය අඳින්නේ චීත්තේ හැට්ටේනේ. මේ කාන්තාවේ යනකොට ගොම්මන් වෙලාවේ යන්නේ පුතේ මගින් පහු කරන්න තියෙනවා අම්බලමක්. ඉස්සර තිබ්බ අර රෑ වුණාම නවතින්න තැන් මොකද පයින්නේ ගමන් යන්නේ. මේ අම්බලම ළඟ කඩවසම් තරුණයෙක් බලාගෙන ඉන්නවා පිලක් උඩ වාඩි වෙලා පාර දිහා. මෙයා මේ දර්ශනය දකින්නවා. මේ කාන්තාව එනවා දකින්නවා. මෙයාට පොඩි ආකර්ෂණයක් එනවා. මෙයා කියනවා මේ කෙල්ලට ඇහෙන්න ලස්සන කවියක්. අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ වසාගෙන දෙතන අතකින් කිමද නගෝ සැමියකු නැති ගමන් තනිවම කිමද නගෝ අම්බලමේ නැවතිලා යමුද නගෝ. කොහොමද වැඩේ? එයාගේ අවශ්‍යතාවය එයා කවියෙන් කියනවා. මොකක් වෙන්නේ නැද්ද? දැන් වගේ නම් එක්කෝ කෙල්ල හිරේ කොල්ලා වලේ. එහෙම නැත්තම් ඒ සිද්ධිය ඒවල වෙනවා. හැබැයි ඉස්සර මිනිස්සු මේ ජන කවියා හරි බුද්ධිමත්. ඒ ගෑනු ළමයා ලස්සන උත්තරයක් දෙනවා පුතේ. අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා වසාගෙන දෙතනේ බිලිඳුගේ කිරි හින්දා බාලමස්සිනා පස්සෙන් එන හින්දා යන්නන් අයියන්ඩි ගම රට දුර හින්දා. ළමයි ගෑනු ළමයි මේ කවිය නිතරම අතේ තියන් ඉන්න ඕන කවියක්. ඔයාට නිතරම මේ වගේ යෝජනා එනවා ඉස්සරහට. ඔයා මේක අතේ තියන් හිතේ තියන් ඉන්න ඕන කවියක්. අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා. ව්‍යංගාර්ථය. මොකද්ද පුතේ ව්‍යංගාර්ථය කියන්නේ? සිංහලෙන්ද මට එන්නේ මේවා. ව්‍යංගාර්ථය anu කුමක්ද? ව්‍යංගාර්ථය කියන්නේ යටි අදහස, සැඟවුණු අදහස. අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා. පුතේ මඩ ගෑවෙනවා කියන්නේ මේ චීත්තේ මඩ ගෑවෙන හින්දා උස්සන් යනවා කියලාද මේ කියන්නේ? ඒ වාච්‍ය අර්ථය, වචනේ අර්ථය මේ චීත්තේ මඩ ගෑවෙනවා. හැබැයි මේකේ ව්‍යංගාර්ථය මොකද්ද? මම තරුණ කාන්තාවක් මේ ගොම්මන් වෙලාවේ චීත්තේ සාමාන්‍ය විදිහට ඇඳගෙන ගියොත් හිමින් හිමින් යන්න වෙන්නේ. ළඟ ළඟ අඩිය තියන්න වෙන්නේ. එතකොට යන්න වෙන්නේ මොන ගමනින්ද? ලැසි ගමනින්. ලැසි ගමනින් යනකොට වටපිට ඉන්න මිනිස්සු මොකද කරන්නේ? කතා හදනවා. මඩ ගහනවා. මඩ තැවරෙන හින්දා. මම මේ වේගෙන් මේක පොඩ්ඩක් උස්සන් යන්නේ. මට මඩ ගෑවෙයි. මගේ ජීවිතේට මඩක් ගා ගන්න බැරි නිසා මං වේගෙන් යන්නේ. වසාගෙන දෙතන බිලිඳුගේ කිරි හින්දා. මොන ගිනි ජාලාවක් මොන රාගයක් ඇති වුණත් අම්මා කියන නම ඉස්සර අපි ඔක්කොම දනින් වැටෙනවා. මේ කෙල්ල බලන්න ඒකට බොහොම සූක්ෂමව උත්තර දෙන හැටි වසාගෙන දෙතන බිලිඳුගේ කිරි බොන අම්මා කෙනෙක් කිරි දෙන අම්මා කෙනෙක් මට පුංචි බිලිඳු දරුවෙක් ඉන්නවා කිව්ව ගමන් අර මිනිස්සයාගේ අර ඇවිලෙන රාග ගින්නට ගහනවා වතුර පාරක් හේදිලා යන නේද? ඊට පස්සේ කියනවා බාලමස්සිනා පස්සෙන් එන හින්දා මම තනි නෑ මම කසාද බැඳපු කෙනෙක්. බාලමස්සිනා කියන්නේ කවුද? මස්සිනා කියන්නේ අයියා හෝ මල්ලි, බාලමස්සිනා කියන්නේ මල්ලි. මං ගැන හොඳින් හොයලා බලන ස්වාමි පුරුෂයෙක් මට ඉන්නවා. එයාට මං ගැන හොයලා බලන්න බැරි වෙලාවක් තියෙනවා නම් එයාගේ මල්ලිව හරි එවනවා. වැඩිමල් මස්සිනා නෙමෙයි එවන්නේ බාලමස්සිනා. මල්ලිව හරි මගේ තනියට එවනවා. අවසානයේදී අර ගින්න ආයි ඇවිලුනොත් කියලා ආයි ගහනවා වතුර පාරක්. යන්නම් අයියන්ඩි ගම රට දුර හින්දා. වාච්‍ය අර්ථය තමයි මම මේ ගොඩක් දුර යන්න තියෙනවා පරක්කු වෙනවා යන්නම් කියලා කියනවා කියන එක. හැබැයි පුතේ ව්‍යංගාර්ථය ඒක නෙමෙයි. ව්‍යංගෙන් කියනවා මම තරුණ කාන්තාවක් දරුවෙක් ඉන්න කසාද ජීවිතයක් ගත කරන තරුණ කාන්තාවක්. මේ සමාජයෙන් මඩක් ගා ගන්න නැතුව තව කාලයක් මං මගේ පතිවත රැකගෙන ජීවත් වෙන්න ඕනේ. මගේ මේ ගමන ගොඩක් දුරයි. ඒ නිසා අයියන්ඩි කිව්ව ගමන් අර ගින්නට ආයි වතුර වැටෙන්නේ. අයියන්ඩි කියන්නේ සහෝදරමය ආමන්ත්‍රණයක්. අයියන්ඩි කියන්නේ දැන් ගෑනු කට්ටිය හස්බන්ඩ්ට අයියා කිව්වට අයියා කියන්නේ සහෝදරයා. ඒ සහෝදරකම මේ මිනිස්සයාට දීලා අර ඇවිලෙන ගින්න නිවනවා. ගෑනු ළමයි හොඳට මතක තියාගන්න මේ වගේ සමාජයේ මේ අම්බලම ළඟ හිටපු අයියලා නිතරම ඔයාට මුණ ගැහෙන්න පුළුවන්. ඒ මුණ ගැහෙන හැම තැනදීම මෙන්න මේ විදිහට ඔයාට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ මිනිස්සයාට කුණුහරුප 60ක් විතර කියලා බයින්ද ඌට විරුද්ධව පොලිසිය යන්න ඒව කරන්න ඕනේ නැහැ. ලප් තැනම ලොප් කරන්න. ඔයාගේ මනස හයියට තියාගන්න. සාහිත්‍යයෙන් ලතෙත් හිතක් තියෙන දරුවෙක් වෙන්න. මේ කෙල්ල ඈතට ගිහිල්ලා තව එකක් කියනවා. අල්ලාගෙන නෙරිය මඩ තැවරුනෙත් නැති වසාගෙන දෙතන බිලිඳුට කිරිත් නැති බාලමස්සිනා පස්සෙන් එනුත් නැති බිලිඳකු තියා මම දීගෙක ගියෙත් නැති. මොකද්ද මේ කෙල්ල කරේ? අර ප්‍රශ්නෙන් ගැලවෙන්න එයා ලස්සන උත්තරයක් හදලා
එතන ගින්නකුත් දිවලා යා ගෙදර ගියා. පැහැදිලිද? ඔන්න ඕක තමයි පුතේ අපි ප්‍රගුණ කරන්න ඕනේ. අපේ ජීවිතේට ගන්න ඕනේ.